කෙනාට යාපනයේ ජොබ් ගන්න බැරි මොකද? මොකද හේතුව? ඔයා කියනවා ඒක. ඔයා දොස්තර කෙනෙක් නේද? දොස්තර කොන්දොස්තරද ඔයා? කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ජොබ් එකක් ගන්න විරුද්ධ වෙනවා මේගොල්ලෝ. ඒ තරම් මිනිස්සු මේගොල්ලෝ. එයා රටට පේන්න ඕන. මෙන්න මම කියන්නේ බොරු නෙමෙයි මෙන්න මේක තියෙනවා. බොරුවක් කියන්නේ මේක. මේ කවදාවත් අපි ඇවිල්ලා කියන සර් මගේ my wife is a single. How come I can be racist? How come මනාන පොඩි ප්‍රදේශවාදම් කරන්නේ? බොරු කියන්න එපා. Shall we have a minute? Thank you Deputy Speaker. මට කියලා තියෙනවා මම මේ එලිෆන්ට් පාස් එකේ තිබ්බ උණු ප්‍රභාකරන්ගේ ලුණු කිව්වාලු ඒක දකුණට ගේ මම දැන් ආපහු සිංහලෙන් කියන්න. ඔයාලා සිංහලෙන් කිව්වොත් තේරෙනවානේ. එතකොට සිංහලෙන් කියනනම් එම උතුරයි නගිනහිරයි කියලා ලුණු මුකුත් නැහැ. ඒක ගැන මම කතා කරේවත් නැහැ. මේක ප්‍රිවිලේජ් ඉෂුව එකක් රේස් කරන්න පුළුවන්. ඩිෆර්මේෂන් එකක් බලන්න මේ 190 ෆිනයිල් කෝඩ් සෙක්ෂන් එකේ මන්ත්‍රීතුමා කෙනෙක් කතා කරපු නැති එකක් කතා කරොත් ඩිෆර්මේෂන් එකක් ප්‍රිවිලේජ් ඉෂුව එකක් කරුණාකරලා your Deputy Speaker මට ප්‍රිවිලේජ් ඉෂුව එකක් රේස් කරන්න දෙන්න දෙවෙනි එකක් තමයි මේ රටේ එම අපි කවදා honorable speaker එම කවදාවත් කොහෙද දැනගන්නවත් මම කිව්වේ නැහැ මේක රාජලුණු ඒක කවදාවත් කිව්වේ නැහැ එතන ඉන්න මිනිස්සු උද්ඝෝෂණ කරනවා මේගොල්ලෝ ජොබ් එකකින් එළවලා තියෙනවා එතකොට මම 27-2 දාලා තියෙනවා Deputy Speaker ඒගොල්ලෝගේ ජොබ් එක අයින් කරන්න එපා කියලා විතරයි කතා කරේ මම කිව්වේ නැහැ මේක කොටිගේ ලුණු උතුර ලුණු දකුණට ගෙයින්න දකුණට පැක් කරන්න ලස්සනට අඩුම ගන්නට විකුණන්න ඒකට අපි උදව්වක් කරන්න කියලා දෙන්නේ මේක Deputy Speaker, let me raise this concern as a privilege issue. If you go to the section B, section A, on 23rd of Privilege Act, that says clearly, if any member shall raise a defamation statement, is section 8, he will be punished under the Penal Code section 190. I will raise this question as a privilege issue. This is a serious concern. Mama single again. My mother promised to කවදාවත් කිව්වේ නැහැ. Please don't do that. ඔයාට කතා කරන්න ඕන මීඩියාට එන්න ඕන මගේ ළඟට එන්න. මගේ ළඟට ආවොත් ලස්සනට මීඩියාවට පේනවා. අපි උතන ඉන්න මේම ජරා කතා කියන්න එපා. ඔහේ එක අවස්ථාවක් honorable speaker. You have to make a request to the speaker in writing, please. Yeah. Okay. You have made your point clear, honorable member. Please take your seat. අර්ජුනා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා තියෙන එක ගැන මම හරි සතුටු වෙනවා. හරිද? දැන් ඉතින් ප්‍රිවිලේජ් ඇක්ට් එකට අනුවම වැඩ කරන්න කියලා තිල්ලීමක් කරනවා. ඊළඟට මම මේ කියන්නේ honorable member, please take a seat. You have made your point clear and I have told you. I have told you the procedure. එයා ප්‍රිවිලේජ් ඇක්ට් එක කියවලා ස්ටඩි කරලා එන එක ගැන මම සතුටු වෙනවා. මොකද අපේ කාලේ ඉතුරු වෙනවනේ එතකොට. හැබැයි ඒකට අනුවම කටයුතු කරනවා නම් තවත් හොඳයි. මම කිව්වේ මේගොල්ලෝන් ගෙනල්ලා මතු කරපු දේවල් සේවකයොත් එක්ක සාකච්ඡා කරමු මිනිත්ස් 90. මම ඒක ටේබල් කරා හැන්ඩ්සාට් කරා. ඒකේ දෙවෙනි කාරණේ මොකද්ද තියෙන්නේ? transferring salt to other part of the country. අන්න ඒකේ ඔයගොල්ලෝ මතු කරන දේ තමයි මේ උතුරේ ලුණු දකුණට එවන්න එපා කියන එක. ඒවා කැත කතා. දෙක ඊළඟට මෙයාලා කියනවා තව එකක් 16 වෙනි කාරණේ 11 වෙනි කාරණේ change the manager. අපේ මැනේජර් මාරු කරන්න කියනවා. හේතුව මොකක්ද දන්නවද? එයා කිලිනොච්චි කෙනෙක් නිසා. කිලිනොච්චි කෙනෙක් නිසා මාරු කරන්නලු මෙයා යාපනයේ කෙනෙක් නෙමෙයි කියලා. එහෙම කරන්න පුළුවන්ද? ඒ මැනේජර්ගේ වැරද්දක් තියෙනවා නම් මාරු කරන එක හරි. මේක මේ කියන්නේ අලිබංකට ඉන්න ඕනකම තියෙන යාපනයේ කට්ටිය විතරයි. කිලිනොච්චියේ ඉන්න දක්ෂ මිනිහෙකුටවත් එතන ගිහලා වැඩ කරන්න බෑ. අපි 3 months අරන් තියනවා. එයාගේ මොන හරි වැරද්දක් තියෙනවා නම් අපි ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. එහෙම නැතුව කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ඉන්න බෑ කියලා නීතියක් නෑ බොස්. හරිද? ඒවා තියාගන්න එපා. ඕගොල්ලෝ අඩුතරමේ රැකියාවක් කරනකොටවත් අසාධාරණ විදිහට සලකන්න එපා ඒ වගේ. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් ගන්න බැරි මොකද? මොකද හේතුව? ඔයා කියනවා ඒක. ඔයා දොස්තර කෙනෙක් නේද? දොස්තර කොන්දොස්තරද ඔයා? කිලිනොච්චි කෙනෙකුට යාපනයේ ජොබ් එකක් ගන්න විරුද්ධ වෙනවා මේගොල්ලෝ. ඒ තරම් මිනිස්සු මේගොල්ලෝ. එයා රටට පේන්න ඕන. මෙන්න මම කියන්නේ බොරු නෙමෙයි මෙන්න මේක තියෙනවා. කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද කියනවා? අර්ජුනා කිලිනොච්චි කෙනා යාපනයේ ජොබ් එකක් ගන්න පාලු. කිලිනොච්චි മന്ത്രിවරු ඉන්නවා මේක දන්නේ නැද්ද? කිලිනොච්චි කෙනාට යාපනයේ ජොබ් එකක් ගන්න බැරි මොකද? මොකද්ද වෙනස? කතා කරන භාෂාවද? ආගමද? ආගම හින්දු. කතා කරන්නේ දෙමළ. ඔයගොල්ලෝගේ අසාධාරණ එහෙමයි. Okay, honorable member. I have told you, honorable member, you can make a privilege issue in writing to the honorable speaker. Okay.
ආරේ දාන්න මම ඉල්ලලා තියෙනවා මෙහි එලිෆන්ට් පාස් එකේ හිටපේ මැනේජර් මන්නාරමට දාලා මන්නාරම හිටපේ මේගොල්ලෝගේ ට්‍රේඩ් යූනියන් කාර්යාලය ගෙනල්ලා මේකට දාලා මිනිස්සු උද්ඝෝෂණ කරනවා ඒක කියලා කියන්නේ මම කිව්වේ නෑ කවදාවත් බාර පට්ටමල් බොරුවක් කියන්නේ මේක මේ කවදාවත් අපි ආවිලා කියන සර් මගේ my wife is a single how come I can be racist how come මනානපුඩි ප්‍රදේශවාදම් කරන්නේ බොරු කියන්න එපා බොරු කියන්න එපා මා පාර්ලිමේන්තුවේ